ආයුබෝවන් මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරලා දෙන්නේ ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට අපි සාර්ථකව දිනපතා කළ යුතු ඇක්ටිවිටි එක මොනවද ඒ ටික කරන්නේ කොහොමද කියලා සරල පැහැදිලි කිරීමක්. ඇත්තටම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට විවිධ අය විවිධ ක්‍රම පාවිච්චි කරනවා. හරිම ක්‍රමේ මේක විතරයි කියලා කියන්න එක ක්‍රමයක් කියලා නැහැ. නමුත් ඕනෙම කෙනෙකුට කෝල් කැන්වසින් යන්නේ නැතුව ප්ලෑන් එකකට ලේසියෙන් කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන්නේ. ඉතින් ඔබටත් පුළුවන් මම මේ පැහැදිලි කරලා දෙන ක්‍රමය උත්සාහ කරලා බලන්න. මේක ගොඩක් සාර්ථක වෙලා තියෙන ක්‍රමයක් තමයි. ඒ නිසා අත්හදා බලන්න දෙයක් නෙවෙයි, මේක හරියටම ලංකාවෙත් පිට රටවල් වලත් සාර්ථක වුණු ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර්ස්ලා පාවිච්චි කරන ටෙක්නික් එකක්. ඒ නිසා විශ්වාසයෙන් ඔයාට මේක ෆලෝ කරන්න පුළුවන්. මම පොඩි වෙලාවකින් පැහැදිලි කරලා දෙන්නම් අලුතෙන්ම ආරම්භ කරන කෙනෙකුට තමන්ගේ සේල්ස් ෆ්ලෝ එක මම කොහොමද එකින් එකට මුල ඉඳලා කස්ටමර් කෙනෙකුට සේල් එකක් ඉවර කරන තැනට එනකම් කළ යුතු දේවල් ටික කියන එක හරියට ගලප ගන්න බැරි කෙනෙකුට, ඒ දැනුම නැති කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදිහට මම මේ වීඩියෝ එක සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එක ගොඩක් වෙලාවක් ගන්න නැති වීඩියෝ එකක් නිසා සම්පූර්ණයෙන්ම බලන්න කියලා. ඒකෙත් ගැටලු තියෙනවා නම් නැවත නැවත බලන්න. ඒ වගේම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මාව සම්බන්ධ කරගන්න, මගෙන් අහන්න. මම ඒ දේවල් ටික එතකොට තියෙන ගැටලුව මොකක්ද කියලා බලලා පැහැදිලි කරලා දෙන්න. අපි මුලින්ම අපේ ජොබ් එකේ පළවෙනි ඩියුටි එක තමයි ප්‍රොස්පෙක්ට් ලිස්ට් එකක් හදාගන්න එක. ප්‍රොස්පෙක්ට් ලිස්ට් එකක් කියලා කියන්නේ, ප්‍රොස්පෙක්ට් කියලා කියන වචනේ මම පැහැදිලි කරන්නම්. ප්‍රොස්පෙක්ට් කියන නම හැදිලා තියෙන්නේ මිනිරම් පතල් වල මිනිරම් තියනවා කියලා හිතාගෙන ගන්න පාස් කුට්ටියට ප්‍රොස්පෙක්ට් කියන නම තමයි කියලා තියෙන්නේ. එතකොට මේ බිස්නස් එකටත් ඒ නම ඇවිල්ලා තියෙන්නේ අපි කස්ටමර්ස්ලා ලොකු ප්‍රමාණයක්, අවම 100ක ප්‍රමාණයක් එක තැනක ලිස්ට් එකකට අරගන්නවා. ඒක ඇතුලේ අපිට සේල් එකක් කරන්න පුළුවන් කස්ටමර්ස්ලා ඉන්නවා කියලා අනුමාන කරලා. මේ වැඩේදී ඔයා මේ ලිස්ට් එක හදනකොට ප්‍රීජජ් කරන්නේ නැතුව ඔයා මේ වෙනකන් දන්න ඔයාගේ ප්‍රදේශයේ ඉන්න ව්‍යාපාරිකයන්, වෛද්‍යවරු, වෙනත් ලෝයර්ස්ලා වෙන්න පුළුවන්, වෙනත් රැකියා කරන පුද්ගලිකාංශයේ, රජයේ, ඒ වගේ ගොවි මහත්වරු, ඒ වගේ විවිධ අය ඉන්න පුළුවන්. ඔයා දැනට දන්න කවුද කියලා දන්න කට්ටියගේ ලිස්ට් එකක් ඔයා හදාගන්න ඕනේ, අඩුම 100ක්. ඉතින් ඕනෙම කෙනෙකුට ඉස්කෝලේ යන ළමයෙකුට උනත් අඳුරන කට්ටිය 100ක් ඉන්නවා. ඒ නිසා ඒක හදාගන්න ඕන. ඒක හදාගෙන කස්ටමර් නේම් කියන කොලම් එකේ මම ඒක දාලා තියෙන්නේ. මේක පොතකට මැනුවලි හදාගන්නත් පුළුවන්. මම මේක පැහැදිලි කරන්න ලේසියට තමයි මේ Excel sheet එකකට අරන් තියෙන්නේ. මේ ප්‍රොස්පෙක්ට් ලිස්ට් එක හදාගන්න. මේ ප්‍රොස්පෙක්ට් ලිස්ට් එක දානකොට වයස කීයක් විතරද, මැරි කරලාද, ළමයි ඉන්නවද, මොකද්ද ප්‍රොෆෙෂන් එක, ඔය ටික දාගත්තොත් අපිට ලේසි වැඩේ කරගන්න. මේ ටික දාගන්න. මේ ප්‍රොස්පෙක්ට් ලිස්ට් එකේ හැම කෙනෙකුටම අපිට මේ ෆයිනෑන්ෂියල් සොලියුෂන් එක අපි හඳුන්වා දෙන්න යන ෆයිනෑන්ෂියල් සොලියුෂන් එක. ඒ කියන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිටයර්මන්ට් ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. සේවිං එකක් වෙන්න පුළුවන්. මොකක් හරි අපි හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙන දේ හඳුන්වා දෙන්න ක්වොලිෆයි කරගන්න ඕනේ. අපි හැමෝටම මේක කතා කරන්න. එතකොට අපි ක්වොලිෆයි කරද්දී අපිට තේරෙන්නේ නැත්නම් අපිට පුළුවන් අපිට වඩා අත්දැකීම් තියෙන තමන්ගේ ළඟම මැනේජර්ත් එක්ක කතා කරලා මේ වැඩේ කරන්න. මොකද 100ක විතර කන්ටැක්ට් ලිස්ට් එකක මේක ඔෆර් කරන්න පුළුවන් අය කවුද කියලා වෙන් කරගද්දී විශේෂයෙන්ම අපිට පුළුවන් ඒගොල්ලෝගේ ඉන්කම් එක, එයාලා දැනට වාහන තියෙන,
මොන හරි ව්‍යාපාර තියෙන. ඒගොල්ලොන්ගේ ඉන්කම් එක වැඩිපුර තියෙන. ඒ වගේ වැඩි ප්‍රීමියම් එකක් ඔෆර් කරන්න පුළුවන් අය කියලා අපි ගත්තොත් ටිකක් ලේසි. හැමෝම වාහන තියෙන අයටම ඉන්ෂුරන්ස් දෙන්න ඕනේ කියන අදහස නෙවෙයි මම කිව්වේ. උදාහරණයක් විදිහට යම්කිසි ලෙවල් එකකට අපිට ෆිල්ටර් කරගන්න පුළුවන්. කියන්නේ ඉන්කම් එක ගොඩක්ම අඩු බොහෝම අමාරුවෙන් ජීවත් වෙන කෙනෙකුට වෙනම එහෙම වුණොත් ඉන්කම් ප්ලෑන් එකකට අපිට එයාට වෙනම හදලා දෙන්න වෙනවා ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් පැත්තෙන්. ඒ ඇරෙන්න අපිට එකපාරින්ම ඔෆර් කරන්න ලේසි අර මට්ටමේ කෙනෙක් වුණොත්. එතකොට ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕනේ එයාගේ සාමාන්‍ය මෙච්චරක් විතර ඉන්කම් එක ඇති. අපි සම්පූර්ණ එයාගේ තොරතුරු හොයන්න ඕනේ. එයා මොනවද කරන රැකියාව? එයා ෆ්‍රී වෙන්නේ මොන වගේ වෙලාවල් වලටද? ගෙදර එයාගේ ළමයි කී දෙනෙක් විතර ඉන්නවද? මේ විස්තර ටික අපි සම්පූර්ණ ඇනලයිස් එකක් කරන්න ඕන. හරිද? එතකොට එයාගේ දැනට තියෙන වියදම් වාහන තියෙනවා නම් ඒවට ෆිනෑන්ස් ගෙවනවා ඇති. ගෙයක් හදලා දෙනවා නම් සමහරට ලෝන් එකක් මොන හරි තියෙනවද දන්නේ. ඒ වගේ එයාගේ ආදායම වියදම අතර ગેප් එක අපි හොයාගෙන එයාගේ කැපැසිටි එක අපි හොඳට ප්ලෑන් කරන්න ඕනේ. මේක ක්වොලිෆයි කරනවා කියන කෑල්ල හොඳට වෙලාව අරන් තමන්ගේ මැනේජර් එක උදව් අරන් කරන්න ඕනේ. වාඩි වෙලා මේක සැලසුම් කරන්න ඕනේ. එතකොට අපිට පාරවල් දිගේ ගෙවල් ගානේ කෝල් කැන්වසින් යන්න අවශ්‍ය නැහැ. මේ සිස්ටම් එක ෆලෝ කරොත් ඇත්තටම කෝල් කැන්වසින් යන්න අවශ්‍යම නැහැ. බොහොම පොඩි අපොයින්ට්මන්ට්ස් ප්‍රමාණයකින් බිස්නස් එක කරගන්න පුළුවන්. මම මේක පැහැදිලි කරන එක හරියටම අවබෝධ කරගත්තොත්. ඉතින් මේ ක්වොලිෆයි කරන කෑල්ල හරියටම කරගන්න අපිට හිතන්න පුළුවන් එයාගේ ඉදිරිය ගැන. එයාගේ දැන් වයස අපි හිතමු 35ක් විතර නම් එයාගේ ඉදිරි කාලය ගැන අපි හිතුවොත් එහෙම අවුරුදු 60ක් විතර වෙනකන් එයාට තියෙන වේදම් මොනවද කියලා අපිට හිතන්න පුළුවන්. එයාගේ වාහන වල ෆිනෑන්ස් ඉවර වෙන්න ඕනේ, ගෙයක් වලට ලෝන් තියෙනවා නම් ඒවා, ළමයින්ගේ වේදම් තියෙනවා නම් ඒවා, ළමයිගේ උසස් අධ්‍යාපනයේත් තව තියෙනවා නම් ඒවා අපි අනුමාන කරලා එකතු කරලා බැලුවහම එයා ඉදිරි ජීවිත කාලය ඇතුළත හම්බ කරන්න ඕන මුදල අපි දන්නවා. එයාගේ ළඟට යන්න කලින්. රයිට්? එතකොට එයාගේ ආදායමත් අපි දන්නවා. ඔය විස්තර ටික දන්නේ නැතුව අපි කවුද කියලා දන්නේ නැතුව මොකුත් දන්නේ නැතුව අපි ක්වොලිෆයි කරන්න නැතුව ගිහිල්ලා කතා කරාට මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ ගොඩක් දුරට. ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එකේදී අපිට පුළුවන් ගිහිල්ලා හම්බෙලා හරි කෝල් එකක් දීලා අහලා හරි මොකක් හරි ක්‍රමයකට අපොයින්ට්මන්ට් එකකට වෙලාවක් ඉල්ල ගන්න. මේ අපොයින්ට්මන්ට් එකක් ගන්නවා කියන එක ඉතාම වැදගත්. කෙනෙක්ව හම්බෙන්න වෙලාවක් ඉල්ල ගන්න. බොහෝ දුරට ඒක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනම කාර්යබහුල කෙනෙක් එක්කෙන් පැයක් නිදහසේ කතා කරන්න වෙලාවක් ඉල්ල ගන්න පුළුවන් try කරොත්. මේ අපොයින්ට්මන්ට් එක ගන්න වැඩේ අපි කරගන්න ඕන. ඒක ෆිසිකලි ළඟ ඉඳලා කොලයක ලියලා පැහැදිලි කරන්න අපොයින්ට්මන්ට් එකක් වෙන්නත් පුළුවන්. ඔන්ලයින් විදිහට Zoom හරි Teams හරි Google Meet හරි මොන හරි තාක්ෂණය භාවිතා කරලා කරන ප්‍රසන්ටේෂන් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි පැහැදිලි කරන්න පුළුවන් ක්‍රමවේදයක් පිටරටක ඉන්න කෙනෙකුට නම් ඔන්ලයින් කරන්න වෙන්න පුළුවන්. ළඟට යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒක ඔයා අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕන. මොකද අපොයින්ට්මන්ට්ස් ප්‍රමාණය මත තමයි ඔයාගේ බිස්නස් එක ක්ලෝස් වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. right? මේක ඔයා එකපාරම ළඟට ගිහින් එකපාරම ඉන්ෂුරන්ස් කම්පැනි එකකින් අපි ඔයා ඉන්ෂුරන්ස් ගන්නවද කියලා අහුවට කෙරෙනවා බොහොම අඩුයි. මේක ප්‍රොසෙස් එකක්. මේ ප්‍රොසෙස් එක හරියට මතක තියාගෙන මේ වීඩියෝ එක පුළුවන් නම් මේක හරියට ඔළුවට ෆ්ලෝ එකක් හැදෙනකම් ෆලෝ කරන්න. ඒතර අපි අපොයින්ට්මන්ට් එකක් ගන්නවා. මේ අපොයින්ට්මන්ට් එක ගන්න එක හරියටම කරගන්න ඕනේ. මේ අපොයින්ට්මන්ට් ගන්න ක්‍රම තියෙනවා. අපොයින්ට්මන්ට් එකක් කොහොමද ගන්න? ඒක හරි විදිහට කරගන්න ඒ ටෙක්නික්ස් ගොඩාක් තියෙනවා. මේවා හැමදේම ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මම මේ කතා කරන දේවල්. එතකොට අපිට අපොයින්ට්මන්ට් කාඩ් එකක් කස්ටමර්ට දෙන්න පුළුවන් වෙලාව ලියලා මෙන්න මේ වෙලාවට ඔබතුමා මෙහෙම කියලා අර කැලෙන්ඩර් එක අලව ගන්න පුළුවන් විදිහට නැත්නම් ටේබල් එකේ තියාගන්න පුළුවන්. අපිත් ෆෝන් එකේ රිමයින්ඩර් එකක් දාගෙන අපිටත් ඒක හරි විදිහට ඒකට ලෑස්ති වෙන්න පුළුවන්. මේ අපොයින්ට්මන්ට් එකට යනවා නම් ඔයාගේ මැනේජර් කෙනෙක් එක්ක යන්න පුළුවන් නම් ඔයාට වඩා අත්දැකීම් තියෙන තවත් මේක සාර්ථක වෙන්න පුළුවන්. මොකද අපොයින්ට්මන්ට් අඩුම තරමේ 5ක්වත් ඔයාගේ මැනේජර් කෙනෙක් එක්ක කරලා පහුවෙලා ඊට පස්සේ තමයි ඔයා තනියම අපොයින්ට්මන්ට් එකකට ගිහලා හැන්ඩල් කරන්න පුරුදු වෙන්න ඕන. ඒක ඔයාගේ මැනේජර් දන්නවා. ඉස්සෙල්ලාම ඔයාට කරලා දෙන්න ඕන කොච්චරක්ද? ඊට පස්සේ තනියෙන් කරනකම් ඔයාගේ ළඟ ඉඳලා තනියම කරන්න පුළුවන් වෙන්න අතාරින්න ඕනේ කොයි කාටද කියන එක. ඊට පස්සේ අපි සේල්ස් ඉන්ටර්විව් එකක් එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් ඵලදායීව අපිට කරන්න පුළුවන්. ඒ අදාළ කෙනත් එක්ක ඉන්ෂුරන්ස් එකක් ගන්න කැමැත්ත තිබුණත් නැතත් මේ වෙනකොට ඉන්ෂුරන්ස් එකක්
තියෙන කෙනෙක් වුණත් දැනට ඉන්වෙස්ට්මන්ට් පැත්තේ මොන හරි කරන කෙනෙක් වුණත් දැනට මොන විදිහේ දේවල් ටිකක් කරන කෙනෙකුට උනත් අපිට මේක බලදායීව කරන්න පුළුවන්. එතකොට ඒ අදාළ කෙනාගේ ඉදිරි අවුරුදු ගානටම එයාට එන්න ඕනේ සල්ලි ටික කොච්චරද කියන එක අපි දන්නවා. එයාගේ ළමයි, එයාගේ වාහන, එයාගේ ඉස්සරහගේ සම්මත භාගයට හදලා තියෙනවා වෙන්න පුළුවන්. ඒකට කච්චර සල්ලි ඕන. ඒ ඔක්කොම අපිට ගණන් හදලා දැනට එන ආදායම ආවොත් නේ ඔය වැඩ ටික වෙන්නේ. ඉතින් අපිට ඒ කෙනාට පැහැදිලි කරලා දෙන්න බලන්න මොනවා හරි හේතුවක් හින්දා ඒක ඩ්‍රොප් වුණොත් ඔය ප්ලෑන් කරපු ටික කරන්න බැරි වෙනවා. ඒකට අන්න ඒක අපි රිකවර් කරලා දෙන එක තමයි මේකෙන් කරන්න කියලා දෙක පැහැදිලි කරාම ඇත්තටම ඒ අදාළ කෙනාට තිබුණ ලොකු ඔළුවේ තිබුණ ලොකු ප්‍රශ්නයකට උත්තරයක් ඕක. ඉතින් ඒ දේ අපි ප්‍රසන්ටේෂන් එකේදී කරගන්න ඕනේ. ඒ දේ අපි ප්‍රසන්ටේෂන් එකේදී කරගෙන බොහෝ වෙලාවට ඒ වෙලෙම ක්ලෝස් වෙන අවස්ථාවක් තියෙනවා. සමහරක් විට හිතලා බලලා කියන්න මොන හරි ඒ වගේ වෙන්නත් පුළුවන්. කොහොම හරි ප්‍රසන්ටේෂන් එක කරගන්න ඕනේ. මේ ප්‍රසන්ටේෂන් ප්‍රමාණය වැඩි වෙන තරමට ඔයාට ක්ලෝස් වෙන්න තියෙන බිස්නස් ප්‍රමාණය වැඩි. මේක පයිප්ලයින් එකක යන්නේ මේ පැත්තෙන් ඇතුළට දාන ප්‍රමාණය 100ක් නම් මේ පැත්තෙන් එළියට එන ප්‍රමාණය සාර්ථක වෙලා එළියට එන ප්‍රමාණය ඔයාගේ ක්ලෝසින් රේෂියෝ එකත් එක්ක වෙනස් වෙනවා. ඉතින් අපි කරාට පස්සේ ඊළඟට අපිට නැවත හම්බෙලා හරි කෝල් එකකින් හරි මොකක් හරි අදාළ පුද්ගලයාට ගැළපෙන ක්‍රමයකට අපිට ෆලෝ අප් එකක් කරන්න පුළුවන්. ලොකුවට ඩිස්ටර්බ් කරන්න නැතුව හැම වෙලේම කෝල්ස් ගන්නේ නැතුව ඒක බොහෝම වැදගත් විදිහට අපිට කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒ අදාළ කෙනාගේ ඔබ්ජෙක්ෂන්ස් තියෙනවා. ආයතනය ගැන විශ්වාස නැහැ කියන්න පුළුවන්. ඉන්ෂුරන්ස් ගැන විශ්වාස නැහැ කියන්න පුළුවන්. තවත් ඉන්ෂුරන්ස් අරගෙන එයාලට දන්න කාගේ හරි නොලැබිච්ච ඒවා කියන්න පුළුවන්. ඒ වගේ ඔබ්ජෙක්ෂන්ස් එන්න තියෙන ඒවා තියෙනවා ගොඩක්. මේක ඔයාගේ මැනේජර් දන්නවා ඒ අදාළ ඔබ්ජෙක්ෂන් එක හැන්ඩල් කරන්නේ කොහොමද කියලා. ඒ නිසා ඒ ෆලෝ අප් එක ක්ලියර්ලි කරගන්න ඕනේ. මොනවද ඒ ආපු ෆලෝ අප් මේවා අප්ඩේට් කරන්න පුළුවන් Google Sheet එකකට හරි හදාගෙන හරි පොතක ලියාගෙන හරි මේ ටික කරාට පස්සේ එතනින් ක්ලෝසින් වෙන මට්ටමට බිස්නස් එක එනවා. ඉතින් මොකද්ද මම කරන්න ඕනේ කියලා හරියට ප්ලෑන් එකක් ඔළුවේ නැති කෙනෙකුට තමන්ට පිළිවෙලකට මේ වැඩ ටික කරගන්න අවශ්‍ය දේවල් ටික තමයි මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරේ. ඉතින් මේ වැඩේදී අපිට මේ සේල්ස් ඉන්ටර්විව් එකෙන් පස්සේ ෆලෝ අප් එකට අපිට කොටේෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සේල්ස් ඉන්ටර්විව් එක කරලා යාගේ සම්පූර්ණ විස්තර ටික ඕකේ කරගෙන ආවිල්ලා ෆස්ට් ෆලෝ අප් එක විදිහට අපිට කොටේෂන් එකක් කස්ටමර්ට දෙන්න පුළුවන්. මෙන්න ඔබතුමාගේ තිබුණ ෆයිනෑන්ෂියල් නීඩ් එකට අපි ගාව විසඳුමක් තියෙනවා මේක බලන්න කියලා. එතෙන් දෙන ඔබ්ජෙක්ෂන් ටික හැන්ඩල් කරන්න පුළුවන්. එතකොට අපිට බිස්නස් එක ක්ලෝස් කරන මට්ටමට ගේන්න පුළුවන්. ඉතින් මේ ෆ්ලෝ එක කරා යනකොට මොනවා හරි දැනුම අවශ්‍ය තැනක් තිබුණොත් මෙහෙමනම් මොකද කරන්නේ? මෙහෙම දෙයක් මොකද කරන්නේ කියලා ඔයාගේ ඉමීඩියට් මැනේජර් එකෙන් ඒ දේවල් ටිකට උදව් ගන්න පුළුවන්. මොකද මේ ඉන්ඩස්ට්‍රි එක හැදිලා තියෙන මේ විදිහට ඔයාට වඩා අත්දැකීම් තියෙන කෙනෙක් තමයි අනිවාර්යෙන් ඔයාගේ ඉමීඩියට් මැනේජර් විදිහට ඉන්නේ. ඔයාට මොනවා හරි මේ ෆ්ලෝ එකේ මේ ප්‍රොසෙස් එකේ එන්න තියෙනවා නම් දෙයක් ඔයාට කලින් ඒ අදාළ මැනේජර් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඊටාම පැහැදිලිව ලොකුවට මේක ප්‍රෙෂර් එකක් කරගන්න තු හරිම නිදහසේ ලස්සනට මේ වැඩේ කරන්න පුළුවන්. මම මේ අද කතා කරපු ටෙක්නික් එක පාවිච්චි කරොත් තවත් ටෙක්නික්ස් ගොඩාක් තියෙනවා. එක එක විදිහට කරනවා. මම මේ කිව්වේ එක විදිහක්. මමත් ගොඩක් try කරලා සාර්ථක වුණා. මේ වෙනකොට ජනප්‍රියම ටෙක්නික් එකක් තමයි මම මේ කතා කරේ. ඉතින් ඔයාලටත් මම හැමෝටම ආරාධනා කරනවා අද ඉඳලා මේ වැඩේ පටන් ගන්න. ලොකු කාලයක් ගත කරන්නේ නැතුව ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන් මේ ෆ්ලෝ එකේ ගියොත්. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක බලන හැම කෙනෙකුටම මම සුබ පතනවා ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට සාර්ථක වෙන්න වාසනාව හැකියාව ලැබෙන්න කියලා. ස්තුතියි.